තේරුම් දෙනාටම සුබ දවසක් කියලාද අදත් ST ජස්මික වෙතට පිළිගන්නවා. මම අද සූදානම් වෙන්නේ ආධුනික ඔබට මිමි ගණනය කිරීම පිළිබඳ පැහැදිලි කරලා දෙන්න. මීට පෙර වීඩියෝ එකකින් අපි මිමි හඳුනා ගැනීම කරා. මම හිතන්නේ මේ මිමි හඳුනා ගැනීම අනුව හැමෝම මේ මිමි පිළිබඳ අවබෝධය ලබා ගන්න ඇති. අද මම සූදානම් වෙන්නේ මිමි ගණනය කිරීම ඔබට පැහැදිලි කරලා දෙන්න. විශේෂයෙන්ම අපි මිමි ගණනය කිරීම කියලා මෙතනදී අදහස් කරන්නේ අපේ ඇඳුමක් නිර්මාණය කරගන්නකොට මිමි ලබා ගන්නේ අපේ පුද්ගලයාගේ ඇඟේ ප්‍රමාණය අනුව. අපි ඒ සඳහා මිමි ගණන සකස් කරගත යුතුයි. විශේෂයෙන්ම මැහුම් වාසි සහ අපේ ඇඟේ ගානට ගත්ත මිමි වලට ලීල් බවක් ඇති වෙන පිණිස කිසියම් ප්‍රමාණයක් එකතු කළ යුතුයි. අන්න ඒ අනුව තමයි අපි මිමි ගණනය කිරීම කරගන්නේ. කියන්නේ නැවත මිමි අපි ලබාගත් මිමි සකස් කරගත යුතුයි. මෙතනදී මම මෙන්න මේ ආකාරයට මිමි මම ලබාගත් මිමි ටිකක් තියෙනවා. උදාහරණ වශයෙන් මම මේ විදිහට සටහන් කරගෙන තියෙනවා. පපුව මිම්ම 34යි, ඉන මිම්ම 30යි, උරේස් පළල 14යි, පපුවස 8මාරයි, කරවට මිනුම 14යි, කට 15යි, ඉන දක්වාස 14යි, ඩාට් පරතරය 7යි, උකුල් මිම්ම 38යි, උකුල් උස 7යි, අත අග මිනුම 6යි 3 කාලයි, ධනේශ දක්වා උස 34යි, අත දිග 6යි. මෙන්න මේ ආදී වශයෙන් තමයි මම මෙම මිමි ගණනය කිරීම සඳහා තෝරාගත්ත මිනුම් සටහන් කරගෙන තියෙන්නේ. මෙන්න මේ මිනුම් ගණනය කරන අයුරු අපි බලමු. බලන්න පුතේ මේ මෙතන තියෙන මිමි මම මිමි හඳුන්වා දෙන්නෙත් ඔයගලන්ට පැහැදිලි කරා. පපුව මිම්ම මම මේ මිමි අනුව මිමි ගණනය කිරීම කරනකොට ඇඟ වටා යන මිමි 4ෙන් බෙදන්න ඕනේ. මම ඒක ඉදිරියෙන් සටහන් කරන්නම්. පපුව වටා කියන්නේ ඇඟ වටා යන මිමි අපි 4ෙන් බෙදලා ගන්නවා. ඇඟේ එක් පැත්තක මිමි 2ෙන් බෙදනවා. උස සහ දිග කියන මිනු බෙදීමකට ලක් කරන්නේ. ඊට අමතරව සම්මත මිමි තියෙනවා. ඒවත් බෙදීමකට ලක් කරන්නේ. අන්නේ ටික තමයි මිමි ගණනයේදී විශේෂයෙන්ම දැනගත යුතු කරුණු වෙන්නේ. 4ෙන් බෙදීම කරන්නේ අපි මෙන්න මේ වගේ ගත්තොත් ඉදිරිපස හා පිටුපස වශයෙන් අපිට ඇඳුමක් නිර්මාණය වෙනවා. එතකොට ඉදිරිපස අපි වම දකුණ කියලා කොටස් දෙකකට වෙන් වෙනවා. මේ විදිහට පිටුපස ගත්තත් ඒ විදිහමයි. පිටුපස අපි මේකම සටහන් කරගත්තොත් මෙන්න මේ විදිහට. එතකොට පිටුපසත් වම දකුණ කියලා කොටස් දෙකකට වෙන් වෙනවා කියලා හිතාගෙන තමයි. මොකද ඉදිරියෙන් ඕපන් තියෙන්න පුළුවන්, පිටුපසෙන් ඕපන් තියෙන්න පුළුවන්. කොටස් 4ක් එකතු වෙලා තමයි අපේ ඇඳුම නිර්මාණය වෙන්නේ. එතකොට අන්න ඒ නිසා තමයි ඇඟ වටා යන මිමි 4ෙන් බෙදාගන්නේ. ඒකම ඉදිරිපස හා පිටුපස වශයෙන් ගත්තොත් ඇඟේ එක් පැත්තක මිනුම් වශයෙන් එය අපි 2ෙන් බෙදා ගන්නවා. ඒකට හේතුව තමයි වම සහ දකුණ කියලා මෙතනදිත් කොටස් දෙකක් තියෙනවා. අපි ඒ විදිහට උපකල්පනය කරලා තමයි මිමි ගණනය කිරීම කරන්නේ. ඒත් එක්කම දිග සහ උස කියන මිනුම් අත දිග උකුල් උස ඒ වගේ මිනුම් බෙදීමකට ලක් කරන්නේ. බෙදීම අපිට අවශ්‍ය ප්‍රමාණය ඊට බෙදීමකට ලක් කරොත් අඩු වෙනවා. ඒ නිසා ඒ තියෙන ප්‍රමාණයට බුරුල සඳහා අවශ්‍ය මසා ගැනීමට අවශ්‍ය වාසි එකතු කර ගැනීමෙන් තමයි මේ මිනුම් සකස් කරන්නේ. ඒ නිසා අන්න මේ විශේෂ කරුණු ටික ඔබ මතක තබා ගත යුතුයි. එහෙනම් පුතේ අපි බලමු මේ මිමි ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. පපුව මිම්ම ඇඟය වටා යන මිනුමක්. මේ මිනුම අපි මෙන්න මේ විදිහට මම එක එක පැහැදිලි කරන්නම්. පපුව මිම්ම 34යි. ඒක අපි මිමි ගණනයේදී කොහොමද හදාගන්නේ කියලා මම මෙතන ලියලාම පෙන්නන්නම් ඔබට.
පපුව කියන්නේ මේ විදිහට පපුව මෙන්න 34යි. අපි ඒක බෙදන්න ඕනේ 4. මේක ඇඟ වටා යන මිනුමක්. ඒ නිසා අපි 4ෙන් බෙදනවා. 4ෙන් බෙදලා ඒකට එකතු වෙන්න ඕනේ අපි ඉදිරි පස පපුව මිම්මට 1යි මෑන්වාසි භාගයයි ආදී වශයෙන්. මෙතනදී මතක තබා ගත යුතු කරුණක් තමයි අපි අපේ ඇඳුම් වල මේ මිමි ගණනය කිරීමේදී මේ අඟල් එක එකතු කරන්නේ හැම විටම බුරුල සඳහා පුරුලක් අවශ්‍ය වෙන නිසා තමයි මේ අඟල් එක එකතු කරන්නේ. අඟල් භාගය එකතු කරන්නේ මෑන් වාසි සඳහා. අන්න ඒ කරුණ මතක තියෙන්න ඕනේ ඔබට. ඒකම මෙතන බලන්න අපි මම මේක ඉදිරිපසට ඒ කියන්නේ පපුව අපි මේ විදිහට මිමි ගණනය කිරීමේදී ඉදිරිපස පපුව කියලා තමයි පපුව වශයෙන් තමයි අපි මේ 34 4ෙන් බෙදලා එකතු කරන්නේ අඟල් 1යි අඟල් භාගයයි වශයෙන්. ඒකට 34 4ෙන් බෙදුවම වෙනවා 8මාරක්. ඒකට එකතු වෙනවා අඟල් 1ක්, එකතු වෙනවා අඟල් භාගයක්. එතකොට අපිට 8මාරයි 9යි 10ක් එනවා සම්පූර්ණ ප්‍රමාණය. එතකොට මේකේ පිටුපස පපුව වෙන්නේ පිටුපස ඒ කියන්නේ පපුව පිටුපස කොටස. පිටුපස පපුව කියන්නේ අපි කොටස් දෙකකට ඇඳුම නිර්මාණය කරනවා. ඒකෙදි මේ කරන්නේ අපි 34 4ෙන් බෙදලා ඒකට මැහුම් වාසි භාගය විතරයි එකතු කරන්නේ. මෙතනදී අඟල් 1 අපේ ඇඟේ හැඩය ඉදිරියට වඩා පිටුපසට වඩා ඉදිරිය වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කාන්තාපයේ ඇඟේ හැඩය අනුව ඉදිරිපසයි පිටුපසයි අතර වෙනස තියෙනවා. ඒ ඉදිරිය ලෙහෙල් ගන්න තමයි අඟල් 1 එකතු කරන්නේ. ඒක පිටුපසට අපි යොදා ගන්නෑ. එතකොට බලමු 34 4ෙන් බෙදුවම 8මාරයි. ඒකට එකතු වෙන්න ඕනි අඟල් භාගය. එතකොට 8මාරයි 9ක් එනවා පිටුපස පපුව. මෙන්න මේ ආකාරයට තමයි අපි පපුව පිටුපස කොටස සකස් කරගන්නේ. දැන් ඔබට මම හිතන්නේ පපුව මිම්ම ගණනය කිරීම පිළිබඳ ගැටලුවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට එතකොට පපුව මිම්ම ගණනය කිරීම අවසන් වෙනවා. මේක අංක 1 කියලා දාගත්තොත් අන්න ඒ ආකාරයට තමයි නැවත වරක් පැහැදිලි කරන්නම්. 34 4ෙන් බෙදලා ඉදිරි පපුව සඳහා අඟල් 1ක් එකතු කරනවා. මෑන් වාසි සඳහා අඟල් භාගයක් එකතු කරනවා. පිටුපසදී 34 4ෙන් බෙදලා මෑන් වාසි භාග පමණයි එකතු කරන්නේ. මේ විදිහට තමයි අපි පපුව මිම්ම සකස් කරන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි මිම්ම ඉන මිම්ම. ඉන මිම්ම මේකදී මම අරන් තියෙනවා 30ක්. 30 4ෙන් බෙදලා මොකද ඇඟ වටා යන මිම්මක් නිසා ඒකත් 4ෙන් බෙදන්න ඕනි. ඊට පස්සේ අපි ඩාට් දානවා නම් අඟල් 1ක් එකතු කරනවා. මෑන් වාසි භාගයක් එකතු කරනවා. හැම වෙලාවෙම මෑන් වාසි භාගයක් එකතු කරන්නේ අපි කාන්තා ඉඳන් සඳහා මෑන් වාසි භාගයක් තියෙන නිසා. අන්න ඒ කරුණ නිසා තමයි මේ මෑන් වාසි අඟල් භාගය එකතු කරන්නේ. ඒත් බලමු මෙතන ඩාට් වාසිය තමයි මේක. ඔබට මේක පැහැදිලි වෙන්න ඕනි. එතන මේ ඉනට එකතු කරන අඟල් 1 තමයි ඩාට් වාසිය. 34ෙන් බෙදුවම 7මාරක් එනවා. ඒකට අපි අඟල් 1යි අඟල් භාගයයි එකතු වෙනවා. එතකොට අපිට උත්තරේ ලැබෙනවා 9ක්. මෙන්න මේ ආකාරයට තමයි ඉන මිම්ම ගණනය කරලා අවසන් වෙන්නේ. ඊළඟට බලමු තුන්වෙනි මිනුම. අපි මේ ඉන මිම්මත් 4ෙන් බෙදන්නේ ඇඟ වටා යන මිනුමක් නිසා. ඊළඟට උරහිස් පළල. බලමු පුතේ උරහිස් පළල කොහොමද බෙදාගන්නේ කියලා. උරහිස් පළල 14යි. මේක ඇඟේ එක් පැත්තක මිනුමක්. පිටුපසින් නෝ ඉදිරියෙන් ගත්ත මිනුමක් කියලා හිතුවා. දැන් අපි සම්බෝධ දොරට උරහිස් පළල සකස් ගන්නේ පිටුපස පැත්තෙන්. එහෙනම් ඇඟේ එක් පැත්තක මිනුමක් තමයි උරහිස් පළල කියන්නේ. ඒක 14 එහෙනම් දෙකෙන් බෙදිය යුතුයි. එහෙමනම් උරහිස් පළලදී අපි මෙතනදී බොහෝ දුරට අපි ගන්න උරහිස් පළල අනුව මෑන් වාසියක් අපි එකතු කරගන්න. එතනදී දෙකෙන් බෙදලා ගන්නවා. උත්තරේ ඒ විදිහට තමයි අපි එතනදී උරහිස් පළල සකස් කරගන්නේ. ඊළඟ මෙනුම හතරවෙනි එක පපුවුස. පපුවුස මෙතනදී මම අරන් තියෙන මෙනුම 8මාරයි. මේක බෙදෙන්න පපුවුස මම කිව්වා
හැම වෙලේම උස සහ දිග මිනුම් බෙදෙන්නේ නැහැ කියලා. එහෙමනම් අපි පපුව උස බෙදෙන්නේ නැහැ. නමුත් අපිට මැවුම් වාසේ අඟල් භාගයක් එකතු වෙන්න ඕන. එහෙමනම් උත්තරේ අඟල් 9යි. මේ අඟල් භාගය හේතු මැවුම් වාසේ වශයෙන් එකතු කරන්නේ අපි ඇඳුමක පපුව උරහිසේ සිට පහළට තමා පපුව උස ලබා ගන්නේ. පපුව මුදුන දක්වා උස තමයි මේ මම හිතන්නේ කලින් වීඩියෝ බලපු අයට ඔයගලන්ට පැහැදිලි ඇති. පපුව උස ගන්නේ උරහිස් කරකොන සිට පහළට. ඒකවල පපුව මට්ටමට තියෙන උස. එතනදී අපි මැවුම් වාසේ භාගයක් එකතු කරන්නේ. උරහිස් ඇඳුමක උරහිස මුට්ටු වෙන නිසා එතන ඒ භාගය අවශ්‍ය වෙනවා අපිට මුට්ටුව සඳහා. ඒ නිසා එතන අඟල් භාගය එකතු කරනවා. එතකොට මේ විදිහට තමයි මේ මිනුම ගණනය වෙන්නේ. ඊළඟට පස්වෙනි මිනුම බලමු. පපුව උස කරවට මිනුම. කරවට මිනුම. කරවට මිනුම මම ලබාගත්ත මිනුම 14යි. මේක අපි සම්මත මිනුමක් තමයි කියලා තමයි හිතන්නේ. මෙතන අපි සම්මත මිනුමක් වශයෙන් 4ෙන් බෙදනවා. 14 4ෙන් බෙදනවා. එතකොට ඒන උත්තරේ තමයි ඊළඟට ඔයගලන්ට ගන්න තියෙන්නේ කරවට මිනුම දිග පළල සහ ගැඹුරු වශයෙන්. එතකොට 14 4ෙන් බෙදන්න. එතකොට මේක අපි සම්මත මිනුමක් තමයි 4ෙන් දැන් ඒක වට යන මිනුමක් වශයෙන් 4ෙන් බෙදන එක නෙමෙයි මෙතනදී වෙන්නේ. මෙතනින් සම්මත මිනුමක් තියෙනවා 4ෙන් බෙදා ගන්න මිනුම. එතකොට අපි බලමු 4 වරක් 3යි 3.5ක් වගේ එන්නේ. එතකොට එතනදී අපි අඟල් භාගයක් අඩු කරගන්නවා. ඒ එන 4ෙන් බෙදලා එන උත්තරේ අඟල් භාගයක් අඩු කරගන්නවා. එතකොට ගණනීය වල අවසන් උත්තරේ අඟල් 3යි. මෙන්න මේ විදිහට තමයි කරවට මිනුම සකස් කරගන්නේ. එතනදී මේ අඟල් භාගයේ මැවුම් වාසේ නෙවෙයි අපිට එන උත්තරේ සම්මත මිනුමක් වශයෙන් තමයි 4ෙන් බෙදන්නේ. ඒ එන ප්‍රමාණයෙන් අඟල් භාගයක් අඩු කරලා තමයි අපි කරවට ගැඹුර වශයෙන් අපි සටහන් කරගන්නේ. මේ මිනුම සකස් කරගන්නේ කරේ පළල සහ ගැඹුර හොයාගන්න. ඒකට අතන අඟල් 3ක් වශයෙන් තමයි දැක්වෙන්නේ. ඊළඟ මිනුම අත්කට මිනුම. අත්කට මිනුම. අත්කට මිනුම මම ලබා ගත්තේ අත්කට මිනුම 15යි. 15යි අඟල් 15යි. මේක බෙදා ගන්න ඕනේ අපි අතේ ඉදිරිය සහ පිටුපස වශයෙන් තමයි අත යන්නේ. එතකොට දෙපැත්තක් තියෙන්නේ අතේ. එහෙනම් දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට 7මාරයි. මේකට එකතු වෙන්න ඕනි අඟල් භාගයක මැවුම් වාසේ. උත්තරේ එනවා 8ක්. හැම වෙලෙම මේ අත්කට මිනුමට අඟල් භාගයක මැවුම් වාසයක් එකතු වෙනවා. ඊට පස්සේ ඒක 8ක් කියලා සමාන කරන්න කැමතියි. ඊළඟ මිනුම ඉන දක්වා උස. අපි ඒතර ලබාගත් නියම ඉන දක්වා උස සටහන් කරගත්තොත් උස සහ දිග කියන මිනුමම බෙදන්නේ නැති බව කිව්වා. එහෙමනම් ඉන දක්වා උසට අපි මැවුම් වාසේ එකතු වෙනවා. බලමු කොහොමද කියලා. ඊළඟ මිනුම මෙතන. හත්වෙනි මිනුම ඉන දක්වා උස. ඉන දක්වා උස. ඉන දක්වා උස මිනුම මම අරන් තියෙනවා 14ක්. මේකට එකතු වෙන්න ඕනේ අපිට අඟල් භාගයක්. මේක බෙදන්නේ උරහිසෙන් මුට්ටු වෙනවා. ඒ මුට්ටුව සඳහා අඟල් භාගය එකතු වෙන්න ඕනේ ඉන දක්වා උසට. එතකොට 14මාරක් වෙනවා. මේක තමයි ගණනය කරන්නේ. මෙතනදී මේ මැවුම් වාසේ උරහිසෙන් යනවා මුට්ටු වෙන නිසා අපි දැන් මේ 14 විතරක් ගත්තොත් උරහිසෙන් යනවා මුට්ටු වෙනකොට අඟල් භාගය උරහිසෙන් අල්ලනකොට මේ අඟල් භාගය අපි එකතු කරේ නැත්නම් මේ 14 13මාර වෙනවා. එතකොට අපිට නිවැරදිතාවය අඩුයි. ඒ නිසා අපි අඟල් භාගය උරහිස මුට්ටු කිරීමට අවශ්‍ය අඟල් භාගය එකතු කරලා ගන්න ඕනේ. ඔබට පැහැදිලි ඇති. ඊළඟට ඉන දක්වා උස. ඊළඟ මිනුම ඩාට් පරතරය. ඩාට් පරතරය. ඩාට් පරතරය 7යි. මේ මිනුමත් අපි බෙදන්නේ දෙකෙන්. ඇඟේ එක් පැත්තක මිනුමක්. ඒ නිසා දෙකෙන් බෙදලා
ඒක ඒ විදිහටම සටහන් කරගන්නවා අඟල් 3මාරක් කියලා. එතකොට අපිට මෙතනදී මේ මෑන් වාසිගත් බුරුල සඳහාවත් එකතු වෙන්නේ ඒක දෙකට බෙදලා ගන්න මිනුම. ඊළඟ මිනුම උකුල මිනුම. උකුල මිනුම කීයද? 38යි. මෙතනදී මේ උකුල මිනුම බෙදා ගන්න ඕනේ අපි එක වටා යන මිනුමක් නිසා 4යි. 4ෙන් බෙදුවම අපිට 4ෙන් බෙදලා එකතු වෙන්න ඕනේ අඟල් භාගයක ලිහිල් වාසිත් මෑන් වාසි අඟල් භාගයක් වශයෙන්. ඒකට මෙතන විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අපි නිර්මාණය කරන ඇඳුම අනුව මෙතනදී එකතු වෙන ප්‍රමාණය අඟල් ලිහිල් මෙන්න මේ අඟල් භාගය මම ලිහිල් වීම සඳහා එකතු කරන්නේ ලිහිල් බවට තමයි මෙතන එක භාගයක් එකතු කරන්නේ අනිත් භාගයේ මේ මොනවද. එතකොට අපිට අවශ්‍ය ඇඳුම අඳින බුරුල අනුව තමයි මෙතන එකතු කරන ප්‍රමාණය භාගය හෝ එක වෙන්නේ. ඒ නිසා මෙතන මම එකතු කරගෙන තියෙන භාගයයි ඇඳුම අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එතනදී කල්පනාවෙන් කරලා අපි මම වාසිය ගන්න ඕනේ. ඒතකොට 38 4ෙන් බෙදුවාම 9මාරක් එනවා. ඒකට එකතු වෙන්න ඕනේ මෙතන භාගයයි. එතකොට 9මාරයි 10මාරක් වෙනවා උකුල මෙන්න. මේ විදිහට සකස් වෙලා අවසන් වෙනවා. ගණනය වෙලා අවසන් වෙන්නේ මෙන්න මේ විදිහට අඟල් 10මාරයි. මෙතනදී ඇඟ වටා යන මිනුම නිසා 4ෙන් බෙදුවා මෑන් වාසි ලිහිල් වීමට නැත්නම් බුරුල සඳහා භාගයයි. එතන මෑන් වාසි භාගය එකතු වෙන්න ඕනේ. එතකොට අපිට උත්තරේ එනවා 10මාරක්. ඊළඟ මිනුම උකුල්ලුස 7යි. මේකෙදිත් අපි උස සහ දිග මිනුම් වලට මෑන් වාසි එකතු කරන්නේ. නමුත් මේ මෑන් වාසිනේ උකුල්ලුස සහ මම කිව්වා උස සහ දිග මිනුම් වලට ඒවා බෙදන්නේ කියලා. එතකොට අපි මෑන් වාසි පමණක් එකතු කරනවා. එතකොට මෙතන උකුල්ලුස අපි 7මාරක් කියලා ගන්නවා. මොකද ඉන්නේ මුට්ටු වෙන්න පුළුවන් මාන ඇඳුම අනේ උරහිසෙන් මුට්ටු වෙනවා. එතකොට මේ උකුල්ලුස අඩු වෙන නිසා අඟල් භාගයක් අඩු කරනවා. එතනදී මේ කියනවා මේ විදිහට ගණනය වී අවසන් වෙනවා. ඊළඟට අත් අග මිනුම 11 වෙනි එක අත් අග මිනුම 3 කාලක් තමයි ලැබිලා තියෙන්නේ. අපි මේ අත අග මිනුමත් බෙදන්න ඕනි දෙකකින්. මොකද අත ඉදිරිය සහ පිටුපස වශයෙන් තමයි තියෙන්නේ. නම් අපි දෙකෙන් බෙදලා ගන්න ඕනි මිනුමක්. එතකොට මෙන්න මෙතනදී ගණනය කිරීම මෙන්න මේ ආකාරයට එන ඔයගලන්ට බෙදා ගන්න බැරි මිනුම් මෙන්න මේ විදිහට ටේප් එකට අරගෙන බෙදා ගන්නත් පුළුවන්. දැන් අපි අඟල් 6යි 3 කාලක් කියන්නේ මෙන්න මේ විදිහට ටේප් එක නවන්න 6යි 3 කාලා තියෙන තැනට මිමි ටේප් පටියේ කියවීම කියන වීඩියෝවෙන් මේ බව හොඳට පැහැදිලි කරා ඔබට බලන්න ඉතියි බලා ගන්න. එතකොට ඔබට මේ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නවාගත්තම අපිට ටේප් පටිය නවාගත්තම අවශ්‍ය ප්‍රමාණයට දෙකට නවා ගන්න. දෙකෙන් බෙදන්නේ. ඒ නිසා දෙකට නවාගත්තාම ඔබට පැහැදිලි මොන විදිහට ඊට පස්සේ මෙතන ප්‍රමාණය ඔබට දැනගන්න පුළුවන්. 3මාරට පොයින්ට් එකක් විතර අඩුයි. ඒ කියන්නේ 3.3ක් වගේ. 3.3ක් 8න් 3ක් වගේ ප්‍රමාණයක් යන එක තමයි උත්තරේ. ඊළඟට ධනහිස දක්වා උස. ධනහිස දක්වා උස 11 වෙනි මිනුම ධනහිස දක්වා උස. ධනහිස දක්වා උස කිව්වම මෙතනදී මම අරන් තියෙන්නේ 34යි. කියන්නේ අපි ගවුමක් වගේ මානවා නම් අඟල් 34ක ප්‍රමාණයක්
එකක් තියෙනවා. එතකොට අපි මෙතනදී අඟල් භාගයක් එකතු කරගන්නවා. එතකොට දන ඇඳුම දණහිස දක්වා උස කියන්නේ මෙතන අඟල් භාගයක් එකතු කරනවා ඔරේස් මුට්ටුවට. අපි මහන ඇඳුම අනුව මෙතනදී අඟල් එකක් හෝ දෙකක් එකතු කරගන්න පුළුවන් අපිට. ඇඳුමේ අවසාන නිමාව වාටිය වගේ නම් දණහිස දක්වා උස මේ ප්‍රමාණය එකතු කරගෙන 35 අමාරක් වෙනවා. මේ විදිහට හදා ගන්න පුළුවන්. අපි හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ දණහිස දක්වා උස ඇඳුමේ අවසාන වාටියෙන් නම් වාටිය මසා ගන්නත් මෙහුම් වාසිය ඕනේ. ඒක මොරේස මුට්ටු කරන්න මෙහුම් වාසිය ඕනේ. අපි මහන වාටියේ ප්‍රමාණය අනුව තමයි මෙතෙන්ට එකතු කරගන්න ඕනේ. අඟල් එකද භාගයද දෙකද කියලා ආදි වශයෙන්. එතකොට අපි මම එකතු කරගත්ත එකයි ඒක ඒ අනුව 35 අමාරක් ඇවිත් තියෙනවා මෙතන උත්තරේ. ඊළඟට අත දිග 13 අත දිග 6යි. මම මෙතනදී පැහැදිලි කරා ඔබට දිග මිනුම් වලට බෙදීමක් කරන්නේ නැහැ කියලා. එහෙමනම් අත දිගට අපි එකතු කරන්න ඕනේ මෙතනදී. මම උරේස මුට්ටු කරනකොට භාගයයි එන්නේ අතේ දිග අතේ වාටිය මහ ගන්න අඟල් එකක් හෝ භාගයක් තමයි ඇඳුමේ නිමාව අනුව තමයි මෙතනදී එකතු කරන ප්‍රමාණය තීරණය වෙන්නේ. මම එකක් එකතු කරනවා. එතකොට 6යි අතමාරක් වෙනවා. අතගම් අත දිග. මෙන්න මේ ආකාරයට තමයි අපි මිමි ගණනය කිරීම කරගන්නේ. මෙන්න මේ ආකාරයට මිමි ගණනය කිරීම කරගන්නවා. ඔබට මම හිතන්නේ ඉස්සෙල්ලා කියපු ටිකක් පැහැදිලි වෙන්න ඇති. මේ ආකාරයට තමයි මිමි ටික ගණනය කිරීම කරන්නේ. ඔබ මේ වීඩියෝව නැවත බලලා ඔබේ තිබෙන ගැටලු निराකරණය කරගන්න බලන්න. එතකොට මම හිතන්නේ අද වීඩියෝවෙන් ඔබට යම් කිසි ප්‍රයෝජනයක් වෙන්න ඇති. මම විශේෂයෙන්ම මේ මිමි ගණනය කිරීම කරේ ආධුනික ඔබටයි. එතකොට අපි මිනුමක් ලබාගෙන ඒ මිමි අපි සාමාන්‍යයෙන් ගණනය කරගන්නේ කොහොමද කියලා තමයි මෙතනදී ඉගෙන ගත්තේ. මම හිතන්නේ ආධුනික ඔබ මේ නැවත බලලා පුරුදු වෙලා මේ කරුණු හොඳින් අවබෝධ කරගන්න. එහෙනම් අද වීඩියෝව ඔබට යම් වැදගත් වේ කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. මම මෙතනින් නවතිනවා.